කොහොමද ඔයාලට මම අද අරගෙන ආවේ ඔයාලට මා ඉතින් යන්න යනවා කියන සින්දුව අපි බලමු මේක කොහොමද ෆ්ලූට් එකෙන් ප්ලේ කරන්න කියලා. ඉස්සරහම කෝරස් එකේ ඉඳන් පේලියෙන් පේලි අපි ප්ලේ කරගෙන යමු. මම ඔයගලන්ට සර් මේ උඩින් ටයිප් කරලා දානවා. ඔයගොල්ලෝ ඒක ලියාගෙන ප්‍රැක්ටිස් කරන්න හිමීට. හරි අපි සින්දුවට යමු. පළවෙනි පේලිය වෙන්නේ මෙන්න මෙහෙමයි. ඒකේ සර වෙන්නේ ගා ගමා ගරිසා රිගරි. ගා ගමා ගරිසා රිගරි. ඒකේ ගා පටන් ගන්නම ගා එක රී එක ටච් කරලා ගත්තාම ලස්සනයි. රිගා කියලා. ගා ගමා ගරිසා රිගරි. ඊළඟ පේලිය ඒකත් ඒකේ සර වෙන්නේ සානි දානි සසා මගා. ඒකත් පටන් ගන්න සායක මන්ත්‍ර නියන්නෙන් පටන් ගත්තා නම් හරිම ලස්සනයි. සනි දානි සසා මගා නීදා මන්ත්‍රයි. පටන් ගන්න සායක නී එකෙන් නිසා කියලා. එන්නේම ප්ලේ කරන්න පුළුවන්. ඒතකොට ලස්සනයි. ඊළඟ පේලිය වෙන්නේ ඒක ඉස්සර වෙන්නේ ගග ගමා ගරිසා රිසානි. ගග ගමා ගරිසා රිසානි. නී එක මන්ද්‍රයි. ඊට පස්සේ කෝරස් එකේ අන්තිම පේලිය ඔන්නම තමා මා ඉතින් යන්න යනවා සින්දුවේ කෝරස් එක ප්ලේ වෙන්නේ. මම ඕගලන්ට එකපාරක් ආයි ස්ලෝ ප්ලේ කරලා පෙන්නන්නම්. හරි අපි ඊළඟට වර්ස් එකෙත් සර කොහොමද ප්ලේ වෙන්නේ කියලා බලමු. වර්ස් එකේ පළවෙනි පේලිය ඒක ඉස්සර වෙන්නේ මන්ද්‍ර පප පසා සාසා නිසා නීදා. පප පසා සාසා නිසා නීදා. මන්ද්‍ර පාදානී තියෙන්නේ. පප පසා සාසා නිසා නීදා. ඊට පස්සේ ඊළඟ පේලිය ඒක ඉස්සර වෙන්නේ මන්ද්‍ර දානී එක්කලා ධනි සාගරී මග. ධනි සාගරී මග. ඊට පස්සේ ඊළඟ පේලිය ඒකේ ගම පපා පාම දපම. ගම පපා පාම දපම. ඒකේ පොඩි වැඩක් තියෙනවා. ගම පපා පාම පා තුනට පස්සේ මා එක තීව්‍ර කරන්න ඕනේ. ගම පපා පාම දපම. ඒක විතරක් තීව්‍ර වෙනවා. අන්න එහෙම. ඊට පස්සේ ඊළඟ පේලිය ඒකේ ඉස්සර වෙන්නේ ගම රීග මාම ගම ගාපා. ගම කියන තැන ඉක්මනට එකට ප්ලේ වෙන්න ඕනේ. ගම රීග පළවෙනි ගම එක නෙමෙයි දෙවෙනි ගම එක. ගම රීග මාම ගම ගාපා. ගම රීග මාම ගම ගාපා. ඊට පස්සේ වර්ස් එකේ අන්තිම පේලිය සනි දානි සස ගරීස. මන්ත්‍ර දානී එකන සනි දානි සස ගරීස. ඒකෙත් අලංකාරයක් ගන්න පුළුවන් අන්තිම ගාරීසා එක රී එක ගා ටච් කරලා ගන්නකොට. සස ගරීසා එක
අන්න එහෙම ප්ලේ කරන්න පුළුවන්. මේකේ අනිත් වර්ස් එකත් මේ විදිහටම තමයි ප්ලේ වෙන්නේ. වීඩියෝ එකක් ඉක්මනට කරේ ඔයගලන්ට මොන හරි අඩුපාඩු වුණා නම් මට ඒක කමෙන්ට් එකක් දාන්න මම ඒක හරි ගස්සලා දෙන්නම්. ඒ වගේම ඔයා මේ වීඩියෝ එක අලුතෙන් බලන කෙනෙක් නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා කලින් ඔයගලන්ට වැදගත් වෙයි කියලා හිතන වීඩියෝස් බලන්න. ඒ වගේම ඔයගොල්ලෝ ෆ්ලූට් ප්ලේ කරන නොටේෂන්ස් හොයන යාළුවන්ටත් වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අන්තිම වෙනකම් බලපුවා ඔයාලට ගොඩක් thank you.